ඊයේ දවසේ ඇති වුණු ගල්කිස්ස උසාවියේ ගැටුම මොකද්ද මේ ලෝයර් මහත්තයෙක්ගේ පුතෙක් ආපු වාහනේට උසාවි භූමියට ඇතුල් වෙන්න දුන්නේ නැහැලු බන්ධනාගාර බස් රථයක් අවහිර කරා කියලා. දැන් මේ අවස්ථාවේ බැරි වෙලාවත් ඒ බන්ධනාගාරයෙන් පිට වෙන බස් රථයට මාර්ගයට ඇතුල් වෙන්න ඉඩ නොදී බස් රථයට වෙඩි ප්‍රහාරයක් හෝ යම් කිසියම් පුජ්‍යලීන් ප්‍රතිසාක ඇවිල්ලා ඒ වාහනයට අනතුරක් කරන්න උත්සාහ කරොත් ඒ බස් රථයට පිටවීමට මාර්ගයක් නැහැ. එතකොට කොයි පැත්තටද ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕනේ? ඒ ගැන හිතුවේ නෑ මේ ලෝයර්. අනිත් එක තමයි ලෝයර් කෙනෙක් හෙට උසාවිය එන්නේ නෑ කියලා ඒක රජයට පාඩුවක් නැහැ. මොකද ලෝයර්ලා වැඩ කරන්නේ පගාවට, සල්ලි වලට, ජරාවට. හරිද? නමුත් පොලිස් නිලධාරියෙක් ඔහු රාජකාරියක් කරනවා. හරි? ලෝයර් කෙනෙක් රාජකාරියක් නෙවෙයි කරන්නේ. ඔහුගේ වෘත්තීය රැකියාවක් කරන්නේ ස්කිල් එකක් ඒක ජොබ් එකක් එයාගේ. වෘත්තීය රැකියාවක්. හරි? නමුත් පොලිස් නිලධාරියා කරන්නේ රාජකාරියක්. හරි? රැකියාවට එහා ගිය රාජකාරියක් කරන්නේ. ඒ නිසා ඔවුන්ගේ මේ ප්‍රකාශය අපි තරයේ හෙලා දකිනවා. මෙවැනි පරුෂ වචන කීම සපුරා තහනම් ඔහු නිල ඇඳුමක් දරාගෙන සිටපු නිලධාරියෙක්. පොලිස් සැරයන්වරයෙක් හරි අපි කියන ඔෆිසර් කෙනෙක් හරි හොයවා කවුරුන් හොයවා ඔහු පොලිස් නිලධාරියෙක්. ඒ පොලිස් නිලධාරියට ආමන්ත්‍රණය කරපු වචන සියල්ලම අපි තරයේ හෙලා දකිනවා ශ්‍රී ලාංකිකයන් හැටියට. මොකද ඔහුටත් අනන්‍යතාවයක් තියෙනවා. ඔහුටත් ඔහුගේ නිල ඇඳුමට ගැඹීරත්වයක් තියෙනවා. ඒ නිසා ඒ පොලිස් නිලධාරියාට ඒ කතා කරපු වචන වලට පරුස වචන වලට ඔහු ඉන්ට්‍රොඩික් කරනවා කියලා කියනවා. ඉන්ට්‍රොඩික් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවෙන්. ඔහුට විනය පරීක්ෂණයක් තියලා ඒ කරපු චෝදනාවට ඔහු වරදකරු කරලා එහෙමනම් පුළුවනි. එහෙම නැතුව නීතිඥයට ගැහුවා කියලා ඔහුට කට උතරයක් එහෙම දෙන්න ඔහු නීතිඥවරු දෙන්නේ දැක්කා කියලා ඒක සාක්ෂියක් කරගන්නේ කොහොමද? ඒකට තව සිවිල් පුරවැසියෝ තව කවුරු හරි කෙනෙක් දකින්න ඕනි. එහෙම නැතුව කොහොමද එහෙම වෙන්නේ? ඈ එහෙම නීතියක් එහෙනම් පුළුවන් නේද? ඇත්තම පාරේ ලෝයස්ලා දෙන්නෙක් යනවා මේ අපිට ගැහුවා කියලා ගිහිලා පාර දිගේ ඉන්න පොලිසිය ඔක්කොම නම් අරස් කරවලා දාන්න පුළුවන් මේ විදිහට. ඒවා නිකන් මේ වරි කියන්නේ අර කනකොක් කතා. ඒ නිසා කොකා දැක්කා ඊට පස්සේ දැක්කේ නැහැ කියන කතාවල් ඒවා මෙතනට අදාළ වෙන්නේ නැහැ. නමුත් මම නම් හිතන්නේ මේකට විනය පරීක්ෂණයක් තියන්න පුළුවන්. කැමරාවල් තියෙනවා CCTV ඇති. මම හිතන්නේ උසාවි වල සෑම තැනකම දැන් සාවි කර තියෙනවා CCTV පද්ධති. ඒ නිසා ඒ වගේ නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් එතන ඒ පොලිස් නිලධාරියා පමණක්ම නෙවෙයි රාජකාරියේ යෙදුනේ. තවත් පොලිස් නිලධාරීන් ඉන්නවා. තවත් එතන සිවිල් පුරවැසියන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ගේම කට උතර ලබාගෙන ඔය පොලිස් නිලධාරිය වෙනුවෙන් සාධාරණීය කරන්නයි කියලා මම පොලිස් පොත්තුමාගෙන්